දැන් බිම්මල් එක අපි හදන්න යන්නේ. එතකොට මේ විදිහට පොඩි කෑලි වලට අපි මේක කඩා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ වීඩියෝ එක කෙටි කරන්න ඕනේ හින්දා තමයි මේ විදිහට ලුණු කපා ගන්න ඕන. ඊළඟට තක්කාලි, අමු මිරිස්, කරපිංචා, ක්‍රම්පේ. මේ විදිහට අපි අවශ්‍ය ටික සකස් කරගෙන තියා ගන්න ඕන. ඊට පස්සේ ප්‍රමාණවත් තරම් පොල් තෙල් අපි දා ගන්නවා. පුළුවන් තරම් මේකට මැටි හැට්ටියක් ගන්නවා නම් හොඳයි. ලුණු ඒවා දැන් මේකට අපි දා ගන්නවා මේ තෙල් එකට. තෙල් එක රත් වුණාට පස්සේ මේ ආකාරයට එකතු කර ගන්නවා. ද්‍රව්‍ය එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක ටිකක් තෙල් වලින් පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න තියෙනවා. මේ විදිහට පොඩ්ඩක් කවලම් කරලා තියෙනවා. අපි දැන් මේ අර හදාගෙන තියෙන මේ බිම්මල් එකට දැන් අපි කහ ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් පොඩ්ඩක් අපි එකතු කර ගන්නවා. ප්‍රමාණවත් පරිදි එකතු කර ගන්නවා. පහ ස්වල්පයක් අපි එකතු කර ගන්නවා. මේ විදිහට. මිරිස් අපි මේකට එකතු කර ගන්නවා. මිරිස් එකතු කර ගන්නවා. ඊට පස්සේ ලුණු එකතු කර ගන්නවා මේකට. ලුණු අපි එකතු කර ගන්නවා. දැන් අපි කවලම් කර ගන්නවා. මේ ටික හොඳට මික්ස් කර ගන්නවා අතින් මේ විදිහට. මේ බිම්මල් එකට දැන් අපි දාගත්තර 3 පහ ලුණු කහ මිරිස් හොඳට කවලම් කර ගන්නවා. ඊට පස්සේ දැන් අර අපි තෙල ටිකට මේක දා ගන්නවා මෙන්න මේ ආකාරයට. එහෙම එකතු කරගෙන මේක හොඳට හැන්දකින් කවලම් කර ගන්නවා. අර තෙල ටික සම්පූර්ණ මේක ගෑවෙන්න මේක කවලම් කර ගන්නවා. දැන් සම්පූර්ණයෙන්ම තෙල ටික මේක ගෑවිලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අපි පොඩ්ඩක් මේක වහලා තියෙනවා. විනාඩි කිහිපයක්. අපි පොල් කිරි ටිකක් මේකට දාගන්න ඕන. මෙන්න මේ විදිහට පොල් කිරි ටිකක් අපි හදා ගන්නවා. රයිට් දැන් අපි බලනවා මේක දැන් මේ ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ වෙලාවේ අර මේකට පොල් කිරි ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ හොඳට කවලම් කර ගන්නවා. මේ වගේ චුට්ටක් ඊට පස්සේ වහලා තියෙනවා ඒකත්. රයිට්